හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ එන්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් গুপ্ত ඝාතනය ගැන. ෆස්ට් පාර්ට් එකෙන් අපි සරලව ඉගෙන ගමු গুপ্ত ඝාතනය කියන්නේ මොකක්ද? ඇයි මේක පාවිච්චි වෙන්නේ? සහ මේකේ තියෙන කී කන්සෙප්ට්ස්. ඒ කියන්නේ මේ යතුරු කියන්නේ මොකක්ද? ඒකට සමමිතික යතුරු গুপ্ত ඝාතනය කියන්නේ මොකක්ද? ඔය වගේ දේවල්. සහ සෙකන්ඩ් පාර්ට් එක ඉගෙන ගමු. අසමමිතික යතුරු গুপ্ত ඝාතනය කියන්නේ මොකක්ද? ඒකට සමමිතික යතුරු গুপ্ত ඝාතනයත් එක්ක තියෙන වෙනස්කම් මොනවද? ඔය වගේ දේවල්. රයිට්. මුලටම බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කිව්වොත් එහෙම එන්ක්‍රිප්ෂන් කියන්නේ මෙසේජ් එකක් හයිඩ් කරන. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට කියුවට තේරෙන්නේ නැති ආකාරයකට පරිවර්තනය කරන විදිහ. මේ ඔක්කොම පටන් ගන්නේ කමියුනිකේෂන් එක සංනිවේදනයත් එක්ක. අපි ගමු උදාහරණයක්. මෙතන මං ළඟ ඉන්නවා බොබ් සහ ඇලිස් කියන දෙන්නා. එතකොට බොබ්ට ඕනේ ඇලිස්ට මෙසේජ් එකක් යවන්න හෙලෝ කියලා. එතකොට බොබ් ඔය මෙසේජ් එක ඇලිස්ට යවුවම ඇලිස් මෙසේජ් එක දකිනවා. ඇලිස් මෙසේජ් එක කියවලා එයා තේරුම් ගන්නවා මෙයා මේ ග්‍රීට් කරලා තමයි තියෙන්නේ. හරි. හෙලෝ කියලා තියෙන්නේ. මේකට තුන්වෙනි පාර්ශවයක් ආවොත් ඒ කියන්නේ බොබ් සහ ඇලිස්ට අමතරව තර්ඩ් පාර්ටි එකක් මේ මෙසේජ් කියවන්න ඕනේ නැති තර්ඩ් පාර්ටි එකක් ආවොත් සහ එයාට මේ channel එකට access තියෙනවා නම් අපි යාට උස්කා දීමුකෝ. එයාට පුළුවන් මේ මෙසේජ් බලන්න. අවශ්‍ය නම් එයාට බොබ් වගේ ඉඳගෙන ඇලිස්ට මෙසේජ් යවන්න උනත් පුළුවන්. අපි ඒ කේස් එක පැත්තක දාලා මෙයා මෙසේජ් බලන විස්තරය ගමු. ඒ කේස් එක සිනාරියෝ එක විතරක් ගමු. එතකොට තර්ඩ් පාර්ටි එකක් ආවොත් සහ එයා channel එකට මේ channel එකට access කරොත් එයාට මේ messages කියවන්න පුළුවන්. මේ channel එක secure කරනවට අමතරව කරන්න පුළුවන් තවත් වැඩක් තමයි encryption කියලා කියන්නේ. එතන සරල වෙන්න මෙහෙම දෙයක්. මේ මෙසේජ් එක මෙයා අතට පත් වෙන එක නවත්තන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ මෙසේජ් එක මෙයා අතට ගියත් එයාට කියවුවට තේරෙන්නේ නැති විදිහකට මේ මෙසේජ් එක කන්වර්ට් කරන්න පුළුවන්. බොබ්ට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. එයා හෙලෝ කියන ටෙක්ස්ට් එක නැත්නම් මේ මෙසේජ් එක රෝ මෙසේජ් එක එහෙම්මම ඇලිස්ට යවන්නේ නැතුව බොබ්ට පුළුවන් මේ මෙසේජ් එක වෙනත් ටෙක්ස්ට් එකක් බවට පරිවර්තනය කරන්න. එතකොට බොබ් ළඟ යම්කිසි ටෙක්නික් එකක් තියෙනවා. එයා ක්‍රමයක් පාවිච්චි කරලා මේ කියවුවම තේරෙන ටෙක්ස්ට් එක කියවුවට තේරෙන්නේ නැති ටෙක්ස්ට් එකක් බවට කන්වර්ට් කරනවා. දැන් මේ කන්වර්ට් කරපු ටෙක්ස්ට් එක තමයි මේ channel එක දිගේ ඇලිස්ට යවන්නේ. එතකොට මේ කියවුවට තේරෙන්නේ නැති එකම තමයි මෙන්න මේ ඔස්කාට හම්බ වෙන්නේ. දැන් හෙලෝ කියන එක නෙමෙයි channel එක දිගේ යන්නේ. මෙන්න මේ කියවුවට තේරෙන්නේ නැති ටෙක්ස්ට් එක. එතකොට අපි එන්ක්‍රිප්ෂන් වලදී මේ කියවුවම තේරෙන ටෙක්ස්ට් එකට කියනවා ප්ලේන් ටෙක්ස්ට්. එහෙම නැත්නම් සරල පෙළ කියලා. කියවුවට තේරෙන්නේ නැති එකට කියනවා සයිෆර් ටෙක්ස්ට්. එහෙම නැත්නම් කේතිත පෙළ. අපි ඉස්සරහට කතා කරමු මේ සරල පෙළක් කොහොමද කේතිත පෙළක් වෙන්නේ සහ කේතිත පෙළ ආයේ කොහොමද සරල පෙළ වෙන්නේ කියන එක දැනට සරලව ඔලුවට දාගන්න මෙන්න මේ වචන දෙක. එතකොට එන්ක්‍රිප්ෂන් කියලා කරන්නේ මෙන්න මේ සරල පෙළ නැත්නම් ප්ලේන් ටෙක්ස්ට් එක කේතිත පෙළ බවට එහෙම නැත්නම් සයිෆර් ටෙක්ස්ට් එක බවට පත් කරන එක. ඔගේ අනිත් පැත්ත තමයි গুপ্ত විකේතනය. එහෙම නැත්නම් ඩික්‍රිප්ෂන්. ඩික්‍රිප්ෂන් වල තියෙන්නේ සයිෆර් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ප්ලේන් ටෙක්ස්ට් එක හදාගන්න වැඩි. එතකොට මෙසේජ් එක යවන්නේ බොබ්. එයා කරන්නේ එන්ක්‍රිප්ෂන්. එයා කියවුවම තේරෙන ටෙක්ස්ට් එක එහෙම නැත්නම් සරල පෙළ කේතිත පෙළ බවට පරිවර්තනය කරලා තමයි channel එක දිගේ යවන්නේ. එතකොට මෙසේජ් එකේ රිසීවර් තමයි ඇලිස්. ඇලිස් කරන්නේ গুপ্ত විකේතනය. එහෙම නැත්නම් ඩික්‍රිප්ෂන්. එයත් පාවිච්චි කරනවා ටෙක්නික් එකක් මේ සයිෆර් ටෙක්ස්ට් එක ප්ලේන් ටෙක්ස්ට් එක බවට හරවන්න. දැන් මෙන්න මේ ඔස්කා එහෙම නැත්නම් අපේ තර්ඩ් පාර්ටි එක දෙවන පාර්ශවය ওই ටෙක්නික් එක දන්නේ නැත්නම් එයාට ওই මෙසේජ් එක ලැබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට සයිෆර් ටෙක්ස්ට් එකක් හම්බුණා කියලා එයාට තේරුම් ගන්න බෑ මොකද්ද මේකේ තියෙන්නේ කියන එක. එයාට තේරුම් ගන්න ඕන නම් මේ සයිෆර් ටෙක්ස්ට් එක ප්ලේන් ටෙක්ස්ට් එක බවට මෙයා පත් කරගන්න ඕනේ. එතකොට එන්ක්‍රිප්ෂන් කියලා සරලව කියන්නේ මෙන්න මේකයි. ඩික්‍රිප්ෂන් කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. අපි මේක පාවිච්චි කරන්නේ අමතර සිකියුරිටි මෙතඩ් එකක් විදිහට. මේක කරන ක්‍රම කිහිපයක් තියෙනවා. මෙතන අපි යතුර කියලා කන්සෙප්ට් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් එන්ක්‍රිප්ෂන් කී කියලා කන්සෙප්ට් එකක් පාවිච්චි කරනවා. අපි ඒක ඉස්සරහට ඩිස්කස් කරමු මොකක්ද මේ කී කියන්නේ කියලා. හරි. කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මම කිව්වා කී එහෙම නැත්නම් යතුර. සෝයි සමමිතික යතුරු, අසමමිතික යතුරු, එතකොට සිමෙට්‍රික්, ඒසිමෙට්‍රික් යතුර කියලා වචනයක්. ඔය යතුර කියන එක ඒක ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්, නම්බර් එකක් වෙන්න පුළුවන්. දැන් අපි මොඩර්න් එන්ක්‍රිප්ෂන් ටෙක්නික්ස් ගත්තොත් එහෙම ඔය කී කියන්නේ නම් පොඩ්ඩක් දිග ස්ට්‍රින්ග් එකක්. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු, නම්බර්ස්, කලර් මේ තියෙන දිග ටෙක්ස්ට් එකක් තමයි කී කියලා කියන්නේ. දැන් ඒක මොන වගේ දෙයකටද පාවිච්චි වෙන්නේ කියන එක පෙන්වන්න මම පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්නම්. මෙතන මම කරන්න යන්නේ සීසර් සයිෆර්. එහෙම නැත්නම් shift සයිෆර් කියන පරණ গুপ্ত ඝාතනය නැත්නම් එන්ක්‍රිප්ෂන් ටෙක්නික් එකක්. මෙතනදී අපි කරන්නේ
යම්කිසි වචනයක තියෙන යම්කිසි ඉංග්‍රීසි වචනයක තියෙන අකුරු වලට මැප් වෙන වෙනත් අකුරු ටිකක් දාන එක. දැන් අපි උදාහරණයක් ගමු. මට ඕනේ මේ හෙලෝ කියන වචනේ. මේ ඉංග්‍රීසි වචනේ අකුරු වලට මැප් වෙන මං වෙනත් අකුරු ටිකක් පවරලා මෙන්න මේ සයිපර් ටෙක්ස්ට් එක හදාගන්න එක තමයි කරන්නේ. දැන් අපි දන්නවා සයිපර් ටෙක්ස්ට් කියන්නේ මොකද්ද? ප්ලේන් ටෙක්ස්ට් කියන්නේ මොකද්ද කියන එක. හරි. එතකොට මේකට මම පාවිච්චි කරනවා කැපිටල් ඉංග්‍රීසි අකුරු ටික. ඔක්කොම ටික දාලා නැහැ මම කිහිපයක් දාලා එයාලට බිඳුවෙන් පටන් ගන්න නම්බර්ස් ටිකක් දාලා තියෙනවා. ඊළඟට මම මෙතන පාවිච්චි කරන පොඩි ෆන්ක්ෂන් එකක් නැත්නම් ෆෝමියුලා එකක්. මෙතන මම y කියලා අදහස් කරන්නේ මං යම්කිසි වචනයක තියෙන යම්කිසි අකුරක් වෙනුවට පාවිච්චි කරන අලුත් අකුරේ අංකය. ඒක මං උදාහරණයකින් පෙන්නන්නම්. x කියලා කියන්නේ මං වචනයක පාවිච්චි කරන යම්කිසි අකුරකට අදාළ අංකය. ඒ කියන්නේ ඇල්ෆබෙට් එකේ මං දාගත්ත මෙන්න මේ අංක තමයි x වලින් අදහස් වෙන්නේ. ඊළඟට මොඩ් වලින් කියන්නේ බෙදලා ඉතිරිය. ඒක අපි දන්න දෙයක්. ඊළඟට මෙතන බලන්න මං k කියලා නියතයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට මං 2 කියන අගය පවරගෙන තියෙනවා. හරි. එතකොට මෙතන මේ කරලා තියෙන්නේ යම්කිසි අකුරකට අදාළ සයිපර් ලෙටර් එක හොයාගන්න k කියන නියතය එකතු කරලා mod 26 කියන ෆන්ක්ෂන් එක නැත්නම් ඔපරේෂන් එක ඇප්ලයි කරනවා. හරි. අපි ගමු උදාහරණයක්. මට ඕනේ cab කියන ඉංග්‍රීසි වචනයට අදාළව දැන් මේක ඇවිල්ලා කියවන්න පුළුවන් වචනයක් නේ cab. මේ වචනයට අදාළ සයිපර් ටෙක්ස්ට් එක හොයාගන්න තමයි මට ඕනේ. එතකොට මගේ පළවෙනි පියවර තමයි මේ අකුරු වලට අදාළ අංක ටික මෙතනින් හොයාගන්න එක. එතකොට C කියන්නේ 2, A කියන්නේ බිඳුව, B කියන්නේ 1. හරි. දැන් එතකොට මම මෙන්න මේ letter by letter නැත්නම් අකුරෙන් අකුර මෙන්න මේ උඩ තියෙන ෆන්ක්ෂන් එකට ඇප්ලයි කරන්නයි යන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් කියවන්න පුළුවන් plain text එකේ අංක ටික තමයි මේ 2.1. මම දැන් පළවෙනි අකුර එහෙම නැත්නම් C අකුරට අදාළව C අකුරට මැප් වෙන වෙනත් අකුර හොයන්නයි යන්නේ. ඒකට C අකුරේ x කියන්නේ මෙන්න මේ 2, C අකුරේ අංකය. ඒක මම මෙතන ලියාගෙන තියෙනවා. A කියන්නේ බිඳුව, B කියන්නේ 1. දැන් මම එකතු කරනවා මෙයාලට අන්න අර k එහෙම නැත්නම් නියතය. mod 26 මෙයාටත් එකතු කරා mod 26 මෙයාටත් එකතු කරා mod 26. දැන් අපි පළවෙනි එක ගමු. 2 එකතු කරාම 4යි. මෙතන මෙයා මේ බලන්නේ 4 26න් බෙදුවම ඉතුරු කීයද කියන එක. 26 4න් නෙමෙයි 4 26න්. මෙතනින් උත්තරේ 4 කියලා එනවා. එතකොට අපි 4 26න් බෙදලා බලන්න යන්නේ. 4ට 26 ඒවා නෑ බිඳුවයි. 26 වරක් බිඳුව බිඳුවයි ඉතුරු 4යි. මෙන්න මේ වැලියු එක තමයි මෙයා අපිට දෙන්නේ 4. කොහොම මේකත් බලන්න පුළුවන් අපිට 0.2යි 2යි 2 බෙදනවා 26න් අපි බලනවා ඉතුරු කීයද කියලා. 2 බෙදී 26 2ට 26 ඒවා නෑ බිඳුවයි. 26 වරක් බිඳුව බිඳුවයි ඉතුරු 2යි. හරි. මෙතෙන්ට එනවා 2. මෙතෙන්ට එනවා මේ විදිහටම 3. දැන් මේ තමයි අපිට හම්බ වෙච්ච සයිපර් ලෙටර්ස් වල අංක ටික. ඒ කියන්නේ C අකුර වෙනකොට අපිට හම්බුනේ 4. දැන් මෙතනින් බලන්න පුළුවන් 4 කියන්නේ E. එතකොට 2 කියන්නේ C, 3 කියන්නේ D. right. දැන් මට මේ හම්බුනේ cab කියන plain text එකට අදාළ සයිපර් ටෙක්ස්ට් එකේ අකුරු ටික. එතකොට මම මේ plain text එක සයිපර් ටෙක්ස්ට් එකක් බවට පත් කරගත්තා ECD කියන අකුරු තුනේ. දැන් එතකොට plain text එක තමයි cab. මිනිහෙක්ට cab කියන එක කියවම තේරෙනවා මොකද්ද මේ කියලා. ඒ නිසා අපි අර plain text කියන්නේ. හැබැයි එකෙන් හදාගත්ත මේ සයිපර් ටෙක්ස්ට් එකේ තියෙන කිව්වා කියලා මේකෙන් තේරෙන්නේ නැහැ මෙතන තියෙන මේ cab කියන එක. කියන්නේ මේක තේරුම් ගන්න බෑ. ඒකයි මේකට අපි සයිපර් ටෙක්ස්ට් කියන්නේ. එතකොට මේ ෆෝමියුලා එකක් මෙතන ලොකු වැදගත්කමක් නැහැ. මෙතන වැදගත් වෙන්නේ මෙන්න මෙයා. k. එහෙම නැත්නම් මේ k කියන නියතය. මේකට තමයි අපි යතුරු කියලා කියන්නේ. දැන් මෙතන අගය අපි 2 කියලා දාගෙන තිබ්බ නිසා මේ හැමතැනටම 2 කියන අගය ඇප්ලයි කරා. මේ අගය අපි වෙනස් කරොත් 3 එහෙම නැත්නම් 4 විදියට වෙනස් කරොත් මේ දාන වැලියු එක මේ තැන් වලට ඇප්ලයි වෙන්න ඕනේ. පැවරෙන්න ඕනේ. එහෙම පැවරීමක් වුණොත් මෙතනින් එන අවුට්පුට් එකක් වෙනස් වෙනවා. මෙතනින් එන අවුට්පුට් එක වෙනස් වුණා කියන්නේ මෙන්න මේ එන සයිෆර් ලෙටර්ස් ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්ලේන් ටෙක්ස්ට් එකකට අදාළව හැදෙන සයිෆර් ටෙක්ස්ට් එකේ මෙන්න මේ අකුරු ටික තීරණය වෙන්නේ මෙන්න මේ කී එක. එහෙම නැත්නම් k කියන නියතය අනුව. k කියන නියතයට තමයි මම මෙතන key එහෙම
තමයි යතුරු කියලා කියන්නේ. එතකොට කී එක පාවිච්චි කරලා අපිට පුළුවන් කී එක වෙනස් කරලා අපිට පුළුවන් එක වෙලාවක හදාගන්න පැටර්න් එක නැතුව ඊළඟ වෙලාවේ අලුත් පැටර්න් එකක් හදාගන්න. දැන් අපි මේක රිවර්ස් එක කරන්න යන්නේ. ඒ කියන්නේ අපි ප්ලේන් ටෙක්ස්ට් එකකට අදාළව සයිෆර් ටෙක්ස්ට් එක හොයාගත්ත මෙන්න මේ මෙතඩ් එකකින්. ඒකට කී එක විදිහට අපි පාවිච්චි කරේ 2 කියන අංකය. අපි හිතමු මේ පණිවිඩය ලබන්න මේ විදිහට ලැබෙන්නේ සයිෆර් ටෙක්ස්ට් එක තමයි එයාට හම්බ වෙන්නේ. එයා මේ සයිෆර් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ප්ලේන් ටෙක්ස්ට් එක හොයාගන්න ඕනේ. එහෙනම් එයාට පුළුවන් අපි මේ කරපු ඔපරේෂන් එකේම රිවර්ස් එක කරන්න. එතකොට අපි මෙතනදී ප්ලේන් ටෙක්ස්ට් එකේ අකුරු වලට අදාළ අංක ටිකට තමයි මේ කී එක එකතු කරේ. දැන් එහෙනම් මේ පණිවිඩය ලබන කෙනාට පුළුවන් මේ සයිෆර් ටෙක්ස්ට් එකේ තියෙන අකුරු වලට අදාළ අංක වලින් කී එක අඩු කරලා 26න් ඒක බෙදලා ප්ලේන් ටෙක්ස්ට් එකට අදාළ අංකවල ටික ලබා ගන්න. අපි එකපාරක් කරමු. දැන් එතකොට ECD තමයි ලැබෙන සයිෆර් ටෙක්ස්ට් එක. අපි ප්ලේන් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා සයිෆර් ටෙක්ස්ට් එකේ අංක ටික සහ අකුරු ටික හොයාගත්තා. දැන් ඒ සයිෆර් ටෙක්ස්ට් එකේ අංක සහ අකුරු පාවිච්චි කරලා ප්ලේන් ටෙක්ස්ට් එක නැවත ලබා ගන්නයි යන්නේ. එතකොට සයිෆර් ටෙක්ස්ට් එකේ අකුරු ටික තමයි ECD. E කියන්නේ 4, C කියන්නේ 2, D කියන්නේ 3. දැන් අපි මෙන්න මේ අකුරු ටිකට මේ වැඩේ කරන්නයි යන්නේ. සරලව ගත්තොත් රිවර්ස් එක තමයි කරන්න යන්නේ. මෙතනදී y කියලා මම අරගන්නේ මේ සයිෆර් ටෙක්ස්ට් එකේ අකුරු වලට අදාළ අංක. එතකොට 4 කී එක විදිහට මම අර අංකේම තමයි පාවිච්චි කරන්නේ. mod 26 C කියන්නේ 2යි. mod 26 D කියන්නේ 3යි. mod 26. දැන් මේ සුළු කිරීම කරාම කලින් වගේම 4න් 2ක් අඩු කරන උත්තරේ 2යි. 2 26න් බෙදුවම උත්තරේ 2යි. 2 26න් බෙදලා ඉතිරි ගත්තොත් ඒත් උත්තරේ 2යි. 2න් 2ක් බිඳුවයි. 0.26න් බෙදලා ඉතුරු ගත්තොත් 2යි. 3න් 2ක් 1යි. 1.26න් බෙදලා ඉතුරු ගත්තොත් 1යි. සෝරි මෙතන වැරද්දා. 0යි. දැන් අපිට බලන්න පුළුවන් 2 කියන අංකයට අදාළ අකුර C. 0 කියන්නේ A. 1 කියන්නේ D. right. දැන් අපිට මේ ආවේ මේ සයිෆර් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා හදාගත්ත ප්ලේන් ටෙක්ස්ට් එකේ අකුරු ටික. ඒ කියන්නේ මෙතනින් ආයිත් අපිට තීරණයකට එන්න පුළුවන් අපිට හරියට ප්ලේන් ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙනවා. මෙතන වැදගත්ම දේ වෙන්නේ අපි මේ එන්ක්‍රිප්ෂන් එකට පාවිච්චි කරපු කී එකම ඩික්‍රිප්ෂන් එකට පාවිච්චි කරන්නත් ඕනේ. සරලව කිව්වොත් ප්ලේන් ටෙක්ස්ට් එකෙන් සයිෆර් ටෙක්ස්ට් එක හදාගන්නකොට පාවිච්චි කරපු කී එකේ අගයම සයිෆර් ටෙක්ස්ට් එකෙන් ප්ලේන් ටෙක්ස්ට් එක හදාගන්නකොට පාවිච්චි කරන කී එකම වෙන්න ඕනේ. ඒ දෙක වෙනස් වෙන්න බෑ. ඒ දෙක වෙනස් වුණොත් එහෙම හරියට ඩික්‍රිප්ෂන් එක වෙන්නේ නැහැ. එන්ක්‍රිප්ෂන් එක කොහොමවත් ඩික්‍රිප්ෂන් එක නැත්තම් ලැබෙන ප්ලේන් ටෙක්ස්ට් එක හරියට එන්නේ නැහැ. එතකොට කී කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි ගුප්ත කේතනයට සහ විකේතනයට පාවිච්චි කරන වෙනස් වෙන්න පුළුවන් අගයක්. එතකොට මේ සීස සයිෆර් නැත්නම් මේ shift සයිෆර් කියන එකේදී තමයි අර වගේ ඩිජිට් එක නැත්නම් නම්බර් එකක් පාවිච්චි කරන්නේ. දැන් කාලේ පාවිච්චි වෙන දියුණු එන්ක්‍රිප්ෂන් ටෙක්නික්ස් වලදී ලොකු ටෙක්ස්ට් එකක් අකුරු කිහිපයක් කියන්නේ විශාල සංඛ්‍යාවක් තියෙන ටෙක්ස්ට් එකක් තමයි පාවිච්චි වෙන්නේ. මෙතන තව දෙයක් මම කියන්න ඕනේ. අපි එන්ක්‍රිප්ෂන් වැඩේට සහ ඩික්‍රිප්ෂන් වැඩේට පාවිච්චි කරේ එකම යතුර. මේ જાතියේ එන්ක්‍රිප්ෂන් ටෙක්නික් වලට ගුප්ත කේතන ක්‍රමවේද වල අපි කියනවා සමමිතික යතුරු ගුප්ත කේතනය. මෙතන සමමිතික යතුරු කියලා අදහස් කරන්නේ යතුරු දෙක සමානයි, කීස් දෙක සමානයි කියන එක. එන්ක්‍රිප්ෂන් එකට පාවිච්චි කරපු කී එකම තමයි ඩික්‍රිප්ෂන් එකට පාවිච්චි වෙන්නේ. සමාන කීස්, සමමිතික යතුරු. තව ටෙක්නික් එකක් තියෙනවා අසමමිතික යතුරු කියලා. අපි ඊළඟ පාර්ට් එකේදී ඩිස්කස් කරමු මේ දෙකේ වෙනස්කම් මොනවද, මොන වගේ තැන්වලද මේවා පාවිච්චි වෙන්නේ, වාසිය අවාසිය මොනවද, ඔය වගේ දේවල්. හරි, සමරි එකක් ගත්තොත් එහෙම කී එක කියලා කියන්නේ එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් වැඩවල පාවිච්චි කරන්න පුළුවන් වැලියු එකක්. එතකොට මේ උදාහරණයෙන් අපි කතා කරේ මේ shift cipher නැත්නම් සීස cipher කියන එකේ කොහොමද වැඩේ වෙන්නේ කියන එක. එතනදී අපි ඇල්ෆබෙට් එකේ letters ටිකට අකුරු ටිකට බිංදුවේ ඉඳන් පටන් අරගෙන 25 වෙනකම් අකුරු 26ක් තියෙනවා. එතකොට Z වල හම්බ වෙන්නේ 25 කියන අකුරු සංඛ්‍යාව. අකුරු වලට සංඛ්‍යාවන් ආදේශ කරලා ඊට පස්සේ මේ වගේ ෆෝමියුලා එකකින් අපිට පුළුවන් එන්ක්‍රිප්ෂන් එක සහ ඒක රිවර්ස් එකෙන් ඩික්‍රිප්ෂන් එක කරගන්න. මෙතනදී කී එක එකතු කරා, මෙතනදී කී එක අඩු කරනවා. mod 26 එහෙමයි. මෙතන 26 දාන හේතුව තමයි ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ අකුරු 26ක් තියෙන හින්දා.
මෙතන සිම්පල් කැපිටල් භේදයක් නැතුව අපි සාමාන්‍යයෙන් තියෙන බේස් ෆෝම් එක තමයි අරගත්තේ. එතකොට කී එක වෙනස් කරොත් පැටර්න් එක වෙනස් වෙනවා. පැටර්න් එක වෙනස් වුණොත් ප්ලේන් ටෙක්ස්ට් එකෙන් හැදෙන සයිබර් ටෙක්ස්ට් එක වෙනස්. සයිබර් ටෙක්ස්ට් එකෙන් හැදෙන ප්ලේන් ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. නැවත මම සමරි එකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ මේ එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් වැඩ දෙකටම පාවිච්චි වෙන එකම කී එක නම් ඒකට අපි කියනවා සමමිතික යතුරු গুপ্ত කේතනය කියලා.